2014 මාර්තු 8 වෙනිදා රාත්‍රී 12:41ට මැලේසියා එයාලයින්ස් සමාගමට අයිති බොයින් 777 වර්ගයේ MH370 ගුවන් යානය මැලේසියාවේ කුලාලාම්පූර් ගුවන්තොටුපලින් චීනයේ බෙයිජිං නගරය බලා ගුවන්ගත වෙනවා. ඒ යානයේ මගීන් 227 දෙනෙක්, කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක්. ඒ කියන්නේ සම්පූර්ණ ජීවිත 239ක්. හැමදේම සාමාන්‍ය පරිදි සිදු වුණා. කාලගුණය නරක නෑ. පයිලට්ස්ලා දෙන්නම ගොඩක් පළපුරුදු දෙන්නෙක්. ගුවන්ගත වෙලා පැයකටත් අඩු වෙලාවකින් කැප්ටන් සහාරි අහමඩ් ෂා ගුවන් පාලක මධ්‍යස්ථානයට good night Malaysia 370 කියා මැසේජ් එකක්ද ලබා දෙයි. හැබැයි ඒ තමයි MH370 යානයෙන් ලැබුණ අන්තිම පණිවිඩය. ඒකෙන් ටික වෙලාවකට පස්සේ යානය රේඩාර් වලින් එක පාරටම අතුරුදහන් වෙනවා. කිසිම ඩිස්ට්‍රෙස් කෝල් එකක් නෑ. කිසිම ඉමර්ජන්සි සිග්නල් එකක් නෑ. ඒ වගේම කිසිම පුපුරායාමේ නිවේදනයක්ද නෑ. ඒක නිකන් එකවරම ගුවන් යානය ලෝකයෙන් මැකිල ගියා වගේ දෙයක්. මුලින් හැමෝම හිතුවේ ක්‍රෑෂ් එකක් කියලා. හැබැයි පස්සේ හම්බවුණු රේඩාර් ඩේටා වලින් පේනවා යානය සඩන්ලි ඩිරෙක්ෂන් වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි හිතාමතාම යානයේ ගමන් මාර්ගය වෙනස් කරලා තියෙනවා. ඊටත් බය හිතන දේ තමයි MH370 රේඩාර් වලින් අතුරුදහන් වුණාට පස්සේ තවත් පය ගණනාවක් පියාසර කරලා තියෙනවා කියලා සැටලයිට් ඩේටා වලින් හෙළි වෙනවා. ඒත් කොහෙටද ගියේ කියලා කවුරුත් දන්නේ නැහැ. දන්නවද? දැන් තමයි ලෝක ඉතිහාසයේ විශාලතම සර්ච් ඔපරේෂන් එකක් පටන් ගන්න. රටවල් ගණනාවක්, නාවික හමුදා, ගුවන් හමුදා, සබ්මරීන්ස්, සැටලයිට්ස් ඔක්කොම MH370 හොයන්න පටන් ගන්නවා. හැබැයි මාස ගණන් සර්ච් කරත් යානය හම්බ වෙන්නේ නැහැ. ඊට අවුරුද්දකට විතර පස්සේ ඉන්දියන් සාගරයට අයිති රියුනියන් අයිලන්ඩ් කියන දූපතේ වෙරළකට ගුවන් යානයක පියාපත් කොටසක් ගොඩ ගහනවා. පස්සේ ඉන්වෙස්ටිගේටර්ස්ලා කන්ෆර්ම් කරනවා ඒක MH370 යානයේ කොටසක් කියලා. එතනින් නොනවති මොසැම්බික්, ටැන්සානියා, මැඩගස්ක වගේ තැන්වලිනුත් තවත් සුන්බුන් කොටස් හම්බ වෙනවා. හැබැයි අදටත් MH370 යානයේ මේන් බොඩි එක, කොක්පිට් එක, බ්ලැක් බොක්ස් එක වගේ අත්‍යවශ්‍යම දේවල් කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ යානය ක්‍රෑෂ් වුණාද? වුණා නම් මේ වුණේ කොහෙද? අන්තිම මොහොතේ මොකද වුණේ? පයිලට් හිතාමතා කරපු දෙයක්ද කියන ලොකුම ප්‍රශ්නවලට අදටත් උත්තර නැහැ. ජීවිත 239ක් එක්ක කිසිම හොඩුවාවක් නැතුව ලෝකයෙන් අතුරුදහන් වුණු නූතන ගුවන් ඉතිහාසයේ අභිරහස්ම යානය ඒ තමයි MH370. වීඩියෝ එක බැලුවට ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක තමයි අපිව තවත් මේ වගේ වීඩියෝ දාන්න දිරිගන්න